ඔබ ඔබේ ගෙදර ඇතුලේ පටන් ගන්න. බිරිඳට ආදරය කරන සැමියෙක් වෙන්න. සැමියාට ආදරය කරන බිරිඳක් වෙන්න. ඒ මිනිහා එංගලන්තෙද ලංකාවේද එහෙම නැත්නම් චීනෙද එහෙම නැත්නම් පාකිස්තානෙද අපට වැඩක් නැහැ. හැබැයි ඔබට ලැබිලා ඉන්නවනේ සැමිය. ඔබට ලැබිලා ඉන්නවනේ බිරිඳක්. ඒ සහකාරී, ඒ සහකරුවා මේ මානව ලෝකයේ මානව සම්පත. ඒ සම්පතට ආදරය කරන්න, වංචා කරන්න නැතුව, ලැජ්ජ බය ඇතිව ඔහු සමග ජීවත් වෙන්න මහන්සි ගන්න, ඇය සමග ජීවත් වෙන්න මහන්සි ගන්න. එතකොටයි පින්නතුනේ සසර පුරුද්ද ඇති වෙන්නේ. හුරුවක් ඇති වෙන්නේ. උපදින භවයක් පාසා එතකොට නිකලල් ගමනක් යන්න ඔබට මඟ පෑදෙනවා. ඒ පුරුද්දට යසෝදරාව සිහිපත් කළා, කල්පනා කළා. භාවනාව කියලා කියන්නේ ඒක. ස්වයං විමර්ශනයක යෙදෙනකොට ඇයට අතීත ස්මරණ ශක්තිය පහළ වුණා. පෙර ප්‍රඥාව පහළ වුණා. සිද්ධාර්ථ බෝසතුන් සමග පාරමී ධර්මයන් පුරමින්නා ගමන් මගේ උන්වහන්සේ සමග පිරූ පාරමිතා බලය ඇයට ලැබුණා. ලැබිලා ඇයට සිහිය අවදි වෙලා ඇය දකිනවා බුදු වෙන්නමයි යන්නේ. ඒ ගමන යසෝදරාව ප්‍රාර්ථනා කරනවා දෑත නළලේ තියාගෙන කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තියෙන රස්මාලාඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. සාහිත්‍යකරුවා වර්ණනා කරමින් මෙසේ කියා තිබ්බත් සත්‍ය දෙසේමයි මට හිතෙනවා. හේතුව රාජ පරම්පරා දෙක උරුමයෙන් බිහිවෙච්ච චූටි පැටියක්. කෝටි ගණන් වස්තුව තියෙන ඉහළ වංශක්කාර රජ පරම්පරා දෙකක්. එහෙව් එකේ මේ බබා හම්බෙච්ච දවසේම කනවැන්දුම් කරලා ගියපු වෙලාවේ රාජපුරුෂයෝ ලවා මේ සිද්ධාර්ථ කුමාරයාව කුදලාගෙන ඇවිල්ලා ගේ ඇතුලේ තියන්නේ නැද්ද? තියෙනවා. රාම්‍ය සුරම්‍ය සුබ මාලිගා තුනයි ඍතුවෙන් ඍතුවට ජීවත් වෙන්න. එච්චර සැප සම්පත්තියේ දිගියේ යසෝදරාවගෙන් ඔහුට බාධාවක් කරන්නට කිසිම ඉඟියක්වත් දුන්නේ නැහැ. ඔහුගේ බුද්ධත්වයට ආශිර්වාද කරමින් ඇය සුවසේ ජීවත් වුණා. ස්වාමියා කවදා හෝ බුදු වී මාත් පුතත් බලන්න එනවා කියන ආත්ම විශ්වාසය. බලන්නකො සසර පුරුදු කරාම කුසල් පුරුදු කළා. ඒ වාගේ ශක්තිය සසර පුරාවට ලැබෙන භවයේදී විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලැජ්ජා බය උපදවාගෙන ලෝකයේ තුල පින්නතුනි කාගේවත් සංස්කෘතියකට ජාතිකත්වයකට අභිමානයකට හානියක් නොවන විදියට තමන්ගේ කුලයට ගෝත්‍රයට ප්‍රවේණියට හානියක් නොවන විදියට සසර ගමන වියවුලටපත් කරන අවුලටපත් කරන අකුසල් පාපයන් ඉදිරියේ ලැජ්ජාව බය තියාගෙන ජීවත් වෙන්න මහන්සි ගන්න. ඒක උතුම් මාර්ගය ධනය. ලැජ්ජ බය නැති මිනිහාට කෝටි ගණන් ධනය තිබ්බත් අසුරු සැනින් විනාශ කරන. බూరు ගහන්න ගියොත් ධනය ඉවරයි. සල්ලාලකමේ ගියොත් ධනය ඉවරයි. කායික නිරෝගී භාවයත් ඉවරයි, මානසික නිරෝගී භාවයත් ඉවරයි, අතේ මිටේ තිබ්බ ආර්ථිකයත් ඉවරයි. මේ මෑතකදී එහෙ බూరు මණ්ඩියකට ගියපු කොල්ලෙක් තාත්තා රජයේ සේවකෙක් ගෙදරට බොරු කියලා කාර් එක අරගෙන ගිහිල්ලා බూరు ගැව්වා, පෙරදුනා. කාර් එක එතනින්ම උකක් තියලා බూరు ගැව්වා. අවසානයේ පොලිසිය ගිහිල්ලා මහා කලබගෑනියක් තිබ්බා ගිය මාසේ. මිනිස්සු සියලු ධනෙ නැති කර ගන්නවා. ලැජ්ජ බය නැතුව මේ මනුස්ස ජීවිතය හසුරුවුවේ නැත්තම්. ඒ නිසා අවබෝධ කරගෙන පින්නතුනි හිරියොතප්ප දෙක රකින්න ඒක ආර්ය ධනයක්. අනිත් කාරණේ සුත ධනංච චාගෝච. පින්නතුනි අපිට බහුශ්‍රුත භාවය වුණ බොහෝ දේ දන්නා බව විෂයන් ගොඩාක් දන්නවා නම් ධනෙ අපි හොයාගෙන එනවනේ නේද? ධනෙ අපි හොයාගෙන එනවා. දැන් අපේ ලංකාවෙත් එහෙමයි, බොහෝ රටවල් වල එහෙමයි. සුදුසුකම් හොයාගන්න රැකියාව හොයනවා.
සුදුසුකම හදාගෙන තියෙනවා නම් රැකියාව ළඟට එනවා. සුදුසුකම හදා ගන්න ඕන. බහුශ්‍රృత භාවය. ඒක ආර්ය ධනය. හොඳ බුද්ධිමත් වාග් ශක්තිය, ඒ වගේම දෑත දෙපය වැරවීර්ය ඇතිව ලෝකේ හසුරවන්නට පුළුවන් හත්ත කර්මාන්ත දන්නා බව ජීවිතය තුළ නිර්මාණය කරනවා. මේ පහුගිය දවස්වල පන්සලේ චෛත්‍ය විවෘත කරන වෙලාවේ මාසයක් හිටියා 50ක් විතර නතර වෙලා. මට තමයි උයන්න දෙන්නේ. උදේට 50කට උයනවා, දවල්ට 50කට උයනවා, රාත්‍රීට 50කට උයනවා. මම ඒක ප්‍රීතියෙන් කළා. අමාරු නෑ. පුංචි කාලේ මගේ ගෙදර අපේ අම්මයි අප්පච්චි ගෙවූ ජීවිත ගමනේ අපි 10 දෙනාටම උයන්න පුළුවන්. අපි 10 දෙනාටම ගස් යන්න පුළුවන්. අපේ අක්කන්ඩිලත් නගිනවා, නංගිලත් නගිනවා. පීනන්න පුළුවන් අපි 10 දෙනාටම. දුක්බර කටුක සමාජයේ ජීවත් වෙන්නට ඒ සමාජයට හුරු මිනිහෙක් නොවුනොත් දිවි ගෙවන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් යුක්තව දැන් අපේ පැත්තේ අලියෝ එන හේම් වල පැල් රකින්න ගෑනු යනවා. නීර බඳින්න ගෑනු, තෙල් ගහන්න ගෑනු, ගොයන් කපන්න ගෑනු, හාන්න ගෑනු. ජීවිතේ ජය ගන්න වෙනසනවා. ඒ ගෑනුන්ට හාන්න හොඳ නැහැ. ඈ? තාවොත් මොකක් වෙයිද? ගොයන් හැදෙන්නේ නැති වෙයි. නෑ එහෙම එකක් නෑ. ඕන දෙයක් කරන්න මේ මානව ලෝකේ ඔබේ ශක්තියේ ප්‍රමාණයට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. එන මහන්සි වෙන්න ඕන. ඒ මහන්සිය ඇති කරගන්න අපිට බහුශ්‍රృత ඥානය ඕන. අපේ ලංකා සමාජයේ බොහෝ රටවල් වලත් වර්තමානයේ පුතා මිනිස්සු බොහෝ දේට සමතුන් නිර්මාණය කරන්න. නිකන් හිතලා බලන්නකෝ අපේ ලංකාවේ අතීතයේ තිබ්බ ශ්‍රී විභූතිය වර්තමානයේ හිඟා කන තැනට ඇවිල්ලා නේද? ඈ කොහෙන්ද අර කර්මාන්තකරණේ අන්දත් මිනිස්සු නේ නුවණ වෙහසවල අතපය වෙහසවල වැඩ කරපු මිනිස්සු නිර්මාණය කරපු ශ්‍රී ලංකාව මේ රටවල් වලට අපේ බඩු ගෙනාවන ඔව් අපේ ණයට අරන් තියෙනවා අපේ හොරටත් අරන් තියෙනවා ණයටත් කාලා හොරටත් කාපු જાතියේ ඉන්න රටවල් වල මේ ඔබ ඉන්නේ ඒගොල්ල අපේ රටට මෙව හිඟන්න ලැජ්ජ හිතෙන්නේ නැද්ද මන් දන්නේ මේ ලංකාවෙන් ආපු සමහර මිනිස්සු ඉන්නවා ලංකාවට අත දික් කරලා ආයෙනම් ඕකට යන්නේ ඒක ලංකා භූතලයේ වැරද්දක් නෙමෙයි ඒකේ ඉන්න කාලකන්ණි අසත්පුරුෂයන්ගේ වැරද්දක් සියලුම මිනිස්සු අසත්පුරුෂයෝ නෑ ඒකේ සත්පුරුෂයෝ ඉන්නවා යහපත් අය ඉන්නවා ගුණවත් අය ඉන්නවා ශ්‍රේෂ්ඨ නැවත ඒ දෙරණ නගා හිටවන්න වැරවීරිය වඩන මිනිස්සු ඒකේ ඉන්නවා මේ වාගේ නෙමෙයි ඇලදොල ගංගා ගලනවා මේකේ එක ගංගායි මම දැක්කේ ඒ ගඟෙන් අහට මෙහෙට පැන්නා මිසක් තේම්ස් ගංගාවේ හැමලන් අපේ හැමද මාවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේද පැනනංගා බෑවුම් තනි තලා එල්ලතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට හංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරි මාවැව් වලින් දියවැල්ල දෙමින් බේරි සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරි මගේ ලක්මෑනියන්ද හරි පිංකාරී කිලෝමීටර ගානක් ඇවිද්දා බලන් එක වැවක් මන් දැක්කේ නෑ අර ගංගාව විතරයි ඒකේ නැති ජරාවක් නෑ බලන් ඒ ගඟ එංගලන්තේ ගඟ දැක්කහම බඩ දඟලන එහෙම පොඩි තේත් ඒ තරම් ජරා ගුරු පාටට මඩ හැලියක් වාගේ මේක තියෙන්නේ හැබැයි අපේ ගඟෙන් තවත් බිව්ව හැකි පුතා වතුර ඒ ගඟේ ගිලිලා තවත් නෑ
තවත් පීනු ඇති. ඒ තරම් පින්වන්තයි. ඒ පින්වන්ත දේශේ පින්වන්ත මිනිසු ටිකක් බිහි වුණා නම් අවුරුදු 5ක් 6ක් යනකොට ශ්‍රී විභූතියෙන් යුතු ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කියලා හදන්න බැරිද? පුළුවන්. අපි කලේ පුතා පෙරදිච්ච මිනිස්සු හැටියට එන අභියෝගයන් ජය ගන්න නැතුව පැනලා ගියපු එක පමණයි. හොරාට ඉඩ දීලා, සතුරාට ඉඩ දීලා, කම්මැලියාට ඉඩ දීලා, කාලකන්ණියාට ඉඩ දීලා අපි රටින් පැනලා ගියා. රටින් පැනලා ඇවිල්ලා දැන් බටර් චීස් හැම් බේකන් කාලා සුඛෝපභෝගී පින්වත් ජාතියක් හැටියට නිවන් දකින්න හදනවා මේ රෙඩ් බ්‍රිජ් විහාරේ. රෙඩ් බ්‍රිජ් විහාරේ හම්බෙයිද පුතා? හම්බුනොත් හොඳයි. හම්බුනොත් හොඳයි. මාත් චුට්ටක් ගෑවිලා ගිහින් තියෙනවා. ඒ හින්දා ඒකේ දායකත්වයට ලබන්න. හැබැයි මම නම් මේ ඉගිලෙන්න මම මේ ඉගිලෙන්න බලාගෙන ඉන්නේ 31 වෙනිදා වෙනකම්. මා දෙරනේ පින්මන්ත බව මෙතකයි කියා වචන වලින් කියන්නට බැරි තරම් උත්තම ශ්‍රී ලංකාවක් මේ ලෝකෙ මට හම්බුනේම නෑ හැම රටක්. ඒ හින්දා පින්නතුනි ඔබට මා කියන්නේ නෑ මේ සියල්ල හැරදමා ඒකට එන්න කියලා. නමුත් උපක්‍රමශීලීව දේශය ජය ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකට අපි වැරවීර්යය යොදන්න ඕන. ඒකට මහන්සි වෙන්න ඕන. ඒකට නුවණ පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා දිරිය වඩන්න මහන්සි ගන්න මේ ලෝකේ පින්නතුනි බහුශ්‍රృతකම මත තමයි ලෝකේ දිනන්න පුළුවන්. මේ බලන්න. මේ ඉස්සරහ ෆෝන් දෙකක් තියෙනවා. ඒක තමයි මම මේ කිව්වේ මිනිස්සු කොච්චර දුර ඇවිල්ලාද? අපි කඩුල්ල බැඳ ගන්න දන්නේ නැහැ. ඔව්. වැසිකිළියට ගිහිල්ලා පස්ස හොද ගන්න දන්නේ නැහැ. ඒකත් තව එකෙක් ඕන හොදන්න. ජරා කරපු දන හොදලා දාන්න තව එකෙක් ඕන. කාපු එක අයින් කරන්න තව එකෙක් ඕන. ඒ තරමට අපි මේ මිනිස්සු නිවන් ගිහිල්ලා මේ නිකන් හිතන්නකො මේ දැන් මම මෙතන එංගලන්තේ මේ කියන බණ ලෝකේ පුරා මිනිස්සු මේ වෙලාවෙම අහනවානේ. ඒක නෙරදී. ඒක තමයි වැරදි. මිනිස්සු භෞතික වස්තු පාදක කරගෙන රූපයක් තවත් තැනක ඉඳලා තවත් තැනකට යවන්න ශක්තිය පාවිච්චි කරලා. දැන් ඔබට පුළුවන් මේ විශ්ව කර්ම වැඩේ කරන්න. හිතලවත් ඉවර කරන්න බැරි එකක් නෙමෙයි. මම දන්නේ මට නම් හිතලා ඉවර කරන්න බෑ මේක. ඒ තරම් අදහා ගන්න බැරි කොහොම මේක හැදුවද මේ චූටි චූටි යකඩ තීරුවාගේ මේ කොට්ටයි කෑල්ලේ නෝබලා තියෙන්නේ. විස්මය දනව. හිත කොච්චර දියුණුවක්ද? මොලේ කොච්චර දියුණු වෙලාද? ඔබට උපන්දා ඉඳලා හදන පරිප්පු හොද්ද කටට රහට හදා ගන්න තේරෙන්නේ නැහැ මිනිස්සු ආකර්ෂණය කරන්නේ. එක්කෝ එකට ලුණු වැඩි, එක්කෝ එකට මිරිස් වැඩි, ඒකට එක්කෝ දාන්න ඕන 3-5 වැඩි. එහෙම නැත්නම් පරිප්පු ඇටය සංසාරේට දකින්න බැරි වෙන එක මඩහැලියක් වායේ කෙරුවා. මොනවා හරි විප්‍රකාරයක් කරනවානේ බලන්න මේ උපන්දා ඉඳලා එන ගමන් මගේ ඒක වින්නි විද දකින්න ලාලිත රසවත් ගුණවත් මිනිස්සු ආකර්ෂණය කරන විදියට හදා ගන්න තේරෙන්නේ වෙන මොනවත් එපා. හේතුව අපි බහුශ්‍රృత වෙන්නේ. අපි ඉගෙන ගන්න. අපි හොයන්නේ. අලුත් දේ සොයා යන්න ඕන. අලුත් දේ නොසොයන්න. එක තැන පල් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පින්වතුනි. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බෑ කිව්වා. එකතැන පල් වෙන මිනිසුන්ට. හීනෝ ගම්මෝ කියලා කිව්වේ ග්‍රාම්‍ය එකතැන ලගින එකතැන පල් වෙන අයට ලෝකේ ඇත්ත හොයන්න බෑ. ඒ හින්දා එකතැන පල් වෙන්නේ ලගින්නේ නැතුව ආගමික මත දරන්නේ නැතුව පාරම්පරික මත දරන්නේ නැතුව සත්‍ය සොයාගෙන යන්න ඕනේ. නුවණට යමක් එකතු කරන්න මහන්සි ගන්න ඕනේ.
එතකොට බහුශ්‍රృත භාවය ලැබෙනවා. ලෝකේ ධනවතෙක් වීමේ වාග්ය තියෙනවා. පුතා බහුශ්‍රృත වුණාම ධනෙ එනවනේ ගලාගෙන. නේ? මම දන්නවා මේ ලෝකේ ඉන්නවා දාර්ශනිකයෙක්, දේශකයෙක්. ආර්ථික විද්‍යාව පිළිබඳව, කළමනාකරණය පිළිබඳව දේශකයෙක් ඉන්නවා. අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. නේද මයිකල් මන්? අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. මම හිතන්නේ එක දේශනයකට මිලියන ගණනක් ගන්නවා. බලන්නකො මිනිස්යාගේ අතපය නැති වුණාට ඇති කරගත්ත බහුශ්‍රృత භාවය, දේශන කෞශල්‍ය, විෂය අවබෝධයෙන් හින්දා ලෝකෙ දිනලා. ලෝකෙ අමරණීය නමක් තියලා. මේ අතපය හතර තියෙන මිනිස්සු මේ ලෝකේ ජරා වැඩ කරමින් ජීවත් වෙන්න මහන්සි ගන්න අතරේ අතපය හතරම නැති මේ මිනිහා ලෝකයේ දිනන කෝටි ගණන් එක මාසෙට ධනය ගලාගෙන එන ධන නිධානයකට උරුමකාරයෙක් වෙලා බහුශ්‍රృత මිනිස්සු ලෝකයේ දිනනවා. අතපය නැතත් දිනනවා. ඔයාලා දැකලා ඇතිනේ අර කොටාව කරේ තියාගෙන යනවා. ඈ තිරනේ චුල්ලපදම ජාතකේ. ඈ ඔව් කොටාව කරේ තියාගෙන යනවා. ලෝකෙ දිනන බුදුරජාණන් වහන්සේ ඉපදෙනවා රොඩියෙක් වෙලා. රජවාසලේ බිසවුන් වහන්සේ උන්වහන්සේගේ බෞද්ධ භාවය නිසා වෙන සරණ පාවා ගන්නවා. උන්වහන්සේට හිංසා කරපු නිසා වෙන. ලෝකෙට පෙන්නන උස් පහත් ભેදයක් නැහැ. ලෝකේ සත්‍ය දිනන බව. ඒ හින්දා සත්‍ය ජය ගන්නට මිනිහෙකු තමන්ගේ නනනුවන වෙහසවලා අතට පායට හොර නැති බුද්ධිමත් මේ ලෝකයේ තියෙන සම්පත් මනාව හසුරවන්න ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඥාන අවබෝධයක් ලබන්න මහන්සි ගන්න ඒ බහුශ්‍රృత භාවයෙන් සදාතනික ලෝක සත්‍ය වූ චතුරාර්ය සත්‍ය දකින්න ඔබට වාසනාව ලැබෙනවා. අනිත් එක පින්නතුනි ඡාගය දීම ධනය දෙන්නට ලැබෙනවා. දෙන්නට තමයි ලැබෙන්නේ. ලෝකයේ වෙනුවෙන් අපි කැපවීම කරන්න පූජා කරන්න ලැබෙනවා. ඔබ කාලය ලෝකයේ වෙනුවෙන් වැය කරන්න. ඔබේ ශ්‍රමය ලෝකයේ වෙනුවෙන් වැය කරන්න. දැන් මගේ වත්තේ අඹගස් 500ක් හිටවලා තියෙනවා. මම එක වත්තක මේ අවුරුද්දේ පීදුණා. මම කාලය වැය කරලා ශ්‍රමය වැය කරලා අඹ හිටෙව්වා. දැන් ඵල දරලා. මං ඇති කල හෝ නැති කල ලෝකෙ මිනිස්සු කොච්චර අඹ කයිද? ලෝකේ සත්තු කොච්චර අඹ කයිද? මගේ තියෙනවා පොල් අඹ කටු අනෝලා දෙහි නානාවිද ගස් හදාපු වත්තකුත් තියෙනවා. ඒ අතරේ මං එන්න කලින් කවුපි වැටකොළු බණ්ඩක්කා කැකිරි මේවා හිතෝලා කොල්ලන්ට වතුර ගහන්න කියලා ඒවට අවශ්‍ය සියල්ල කළමනාකරණය කරලා තියලා මං ඇවිල්ලා තියෙනවා. හැබැයි මා මේ කරදිය වලල්ල එපිට පයින්ද ඉස්සලා මැරුණා. මේ ලෝකය තුල මා ගත්ත උත්සාහයෙන් දිවි ගෙවන්නට පුළුවන්, සතුටු වෙන්නට පුළුවන් මානව කැලක් මං හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් සැප්තැම්බර් 5 මගේ උපන්දින. මට ගියපු ගමන්ම මගේ උපන්දින උත්සවයට මං හැම අවුරුද්දේම නොකඩවා කළ කිරිහරක් 3-4 දෙනෙක් පූජා කරන්න තියෙනවා. මං කොල්ලන්ට පවරලා ආවා. කුරුණෑගල පැත්තේ වැල්ලව මං ඒ රසික පුතාටයි තව අස්ලාම් කියලා මුස්ලිම් මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නට පවරලා ආවා. මං එනකන් හොයලා තියපල්ලා මගේ ෆෝන් එකට එවලක් තිබුණා ෆොටෝ වගේ. දුප්පත් අහිංසකයෙකුට කිරි ටිකක් අරගෙන විකුණලා කිරි ටිකක් බීලා තමන්ගේ පවුල නඩත්තු කරගෙන හොඳ ගමනක් යන්න. මම 1,65,00,000ක හරක් අරන් දීලා තියෙනවා. ඒකට අපේ මයිකල් මල්ලි, නිහංක මල්ලි දායක වෙලා තියෙනවා දෙතුන් වතාවක්. මං බණ කියලා හම්බෙච්ච දහම් පම්පු එකතු කරලා උපන් දිනේට කොහොම හරි ගන්නවා. අරගෙන ඉවරලා නිදහස් කරන. සතුට හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං ප්‍රසාදේති පුඤ්ඤං හදවතේ උපදින ප්‍රීතිය සතුට තමයි පින කියලා කියන්නේ.
එහෙනම් ලෝකයේ වෙනුවෙන් යමක් කරලා පින් සිද්ධ කරගෙන සතුට සිත් උපදවාගෙන ජීවිතයේ සැහැල්ලුවෙන් භවගාමී ජීවිතේ නිමා කරන්න මහන්සි ගන්න. ඒකට පුතා දෙන්න ඕන. කාලය වැය කරමින්, ශ්‍රමය වැය කරමින්, අපි සතු ධනෙ වැය කරමින් මහන්සි ගන්න. ලෝභ හිතන්න එපා. අපිට හිතනවා ලෝභ. අයි අපිට සප විඳින්න තියෙන ඒවානේ මේ දෙන්න වෙන්නේ අප්පා ගලවලා. හැබැයි මෝඩ අම්මන්ඩිලා මම දැක්කා අර ජයසිරි මහ බෝධිය ගාවින් යන ගමන් චේන් එක පෙන්ඩන් එකත් එක්ක ගලවලා ජයසිරි මහ හඳුරවන්න දානවා. ජයසිරි මහ හඳුරු මේ උඩින් ගිහිල්ලා නරඹන්න අවස්ථාවක් දුන්නානේ පහුගිය කාලේ. රත්තරන් කිලෝ එකමාරක් දාලා අප්පා. මේ ගානුන්ට පිස්සුනේ. මං දන්නවා එක මිනිහෙක් ඕකට දැම්මේ නැහැ. එක පිරිමියෙක් දැම්මේ නැහැ කියලා මට හිත කියනවා මේ ගානුන්ටමනේ කුලප්පුව. නිවන් යන්න මිත්‍යා දෘෂ්ටික කුලප්පුවක් හදාගෙන තියෙනවා. ඒකෙන් කොච්චර වැඩක් කරන්න තිබ්බද? වටිනා වැඩක් කරන්න තිබ්බා. නමුත් ඒ වැඩේ කළේ නැහැ. යහපත් වූ සංකල්ප ඇතිව හිත දියුණු කරගෙන උත්තරීතර ගමනක් යන්නට වෙනස දරන අපි පුහු බෝල් වැඩවලට අත දාන්න එපා. යොදුන් ගණන් දුර ගෙවාගෙන කිලෝමීටර ගණන් දිග රෙදි අරගෙන යනවා පරණ චෛත්‍යයක් හොයාගෙන අන්දන්නලු චෛත්‍ය. අපේ ආතුන්නේ චෛත්‍ය වල රෙදි අන්දන්න කියලා ත්‍රිපිටකයේ දැනග තියෙනවා නම් මට පෙන්නන්න. අම්මට රෙදි ගාලා කරලා දෙන චෛත්‍ය. ඔව්. කිලෝමීටර ගානක් දිගයි රෙද්ද. කොරවක්කා නෙළුම් කොලේ උඩ යනවා වගේ අර රත් වෙච්ච තාර පාරවල් වල ගල් ඇණි මෙවුන්දලා උඩ පැන නාකිම නාකි වෙනකම් පනින්න තිබිච්ච ඉසව් පැනගෙන ගිහිල්ලා නාකි උනාට පස්සේ අර රෙදි කෑල්ල අරන් යනවා. ඒ චෛත්‍යයකට අන්දලා නිවන් යන්න. අම්මට අන්දලා නිවන් ඵලයක්, තාත්තට අන්දලා නිවන් ඵලයක්. අර අම්මලා තාත්තලා ආකාශයට අත දික් කරගෙන කෑ ගහනවා මාව බලා ගන්න කෙනෙක් නැහැ කියලා. කිරි පෙරලා ලෝකේට අම්මා කෙනෙක් කරන කැපකිරීම කොච්චරද බලන්න. ඔයාලට පේන්නේ නැහැ ඇත්තටම. අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට උනත් තේරෙන්නේ නැහැ අම්මා කෙනෙක් විඳින දුක. දස මාසයක්ම බර දරාගෙන ඉඳ ගන්න බෑ, නැමෙන්න බෑ, හිටගෙන ඉන්න බෑ, නිදිය ගන්න බෑ. ගැබ් මෝරන්න මේ හැම පුපුරලා, තොල් පුපුරලා, ඉදිමිලා අඩිය ගහන්න බැරි තරමටපත් වෙනවා. මේ අනන්ත දුක විඳගෙන ඉඳලා අවසානයේ දරුවෙකු ලෝකයට බිහි කරනකොට මරණයට සමාන වේදනාවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ තරම් තදබල දුක් වේදනාවන් දරාගෙන ලෝකයට බිහි කරලා ඒ පොඩි එකා එක්ක අවුරුදු ගාණක් මහා පෙරලියක් කරමින් ශරීරයේ ඇට මිදුළු දක්වාම ජීර්ණ වෙනකන් දුක් විඳිනවා. තාත්තලාත් එහෙමයි. හැම පවුලකම බලන්නකෝ තාත්තා කලින් මැරෙනවා. අම්මා ඉතුරු වෙනවා. නේ? ඇයි තාත්තා කලින් මැරුණේ? තාත්තා කලින් මැරුණේ ඉරුට බය නැතුව, සඳුට බය නැතුව, අඳුරට බය නැතුව, මහ පොළොවට බය නැතුව, සතාට සිව්පාවාට අභියෝගවලට බය නැතුව ඒවට මූණ දීපු මිනිහා තාත්තා. මොනවටද මේ මූණ දුන්නේ? මගේ ලෙයින් උපන් දරුවෝ, මං ගත්ත ගෑණි, මේ අයගේ හෙට දවස මං හදලා තියන්න ඕනෑ කියන අභිමානවත් පුරුෂ ශක්තිය හිතේ තියාගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න නැතුව වෙහෙසිච්ච අපච්චි. ඒ තරම් ශරීරයේ ත්‍යාග කළා. ජීවිතය ත්‍යාග කළා පරපුර වෙනුවෙන්. අම්මාගේ ශරීර කායික సౌందර්යය වටිනාකම් සියල්ලම දරුවන් වෙනුවෙන් ත්‍යාග කළා. අපේ ගැමි අම්මලා අපි ජීවිතේට කිරි පැකට් එකක් දැකලා නැහැ. කිරි ටින් එකක් අපි දැකලා නැහැ. අපි මව් කිරිමනේ බිව්වේ 10 දෙනෙක්. ඒ 10 දෙනෙකුට ආදරෙන් සෙනෙහසෙන් තමන්ගේ දෙතනේ කිරි පොවන්නට උන්දා ශරීරයේ හැඩ දිහා බැලුවේ නේ. උන්දා ශරීරයේ කරා වැටෙන ගැන හිතුවේ නේ. උන්දාගේ ශරීරයේ වියකිලා ගියත් අට සැකිල්ලට ඉතුරු වුණත් තමන්ගේ දරු පවුල වෙනුවෙන්
ශරීරේ පූජා කරපු උත්තම අම්මාවරු තාත්තලා අපේ සමාජයේ ඉන්නවා. ජාතිය දේශය වෙනුවෙන් පුතා ජීවිත පූජා කරපු අපේ මිනිස්සු ඉන්නවා. අපේ රටේ ඇවිලිච්ච යුදකින්න නිවාලන්න කොච්චර ජීවිත පූජා කළාද? ජීවිත පරිත්‍යාග කළා. සිය කැමැත්තෙන් ජීවිත පරිත්‍යාග කළා. ඒ මතින් පින්නතුනි අපි ඒ රුධිර ධාරා මතින් ඒ සුසුම් මතින් අපි ලෞකික රාගික කෙලෙස් බර සැප විඳිමින් තිරච්ඡානගත ගමනක් යනවා නම් මල මිනිසුන්ට පවා සිදු කරනු ලබන නිගාවක්. ඒ නිසා තමන්ගේ මව්කම පියකම ඉතිහාසයේ දෙස බලමින් පෝෂණය කරමින් ආ ගමන් මගේ ඔබ තැනී ඇති ඔබට ශක්තිය ඇති මේ වෙලාවේ මතු පරපුරක් වෙනුවෙන් පසුපෙළ වෙනුවෙන් ඔබට දායාද කරන්නට පුළුවන් ගුණධර්ම නිර්මාණශීලී මඟ ආධ්‍යාත්මයේ දායාද කරන්න. ඔබ නිර්මාණය කළ අතීතයේ ඇත්ත උන් වෙනුවෙන් මිය ගියා වූද සුජීවත්ව වාසය කරන්නා වූද ඒ සමගයේ යහපත පතා ත්‍යාගයන් දානයන් පවත්වන්න. ඒ වගේම මතු අනාගතයේදී මේ ලෝකයේ බිහි වෙන්නට ඉන්න මානව වර්ගයා වෙනුවෙන් ඔයාලා පොත්පතේ දැකලා ඇති ඉස්සර තිබුණේ අර මොකට මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද උඹ ඔය බිමහාරන්නේ තිබන්නේ දෙකයි පන්තිය තිබ්බා. එතකොට තා මුත්තප්පා කියනවා මම මේ කොල්ලෝ අඹෑටයක් හිටවන්න වලක් හරනවා. එතකොට කොල්ලා hina වෙවි කියනවා නාකි ආතව ටික දවසකින් මැරෙනවා. ඕකේ අඹ කන්න හම්බෙනවා. ඊට පස්සේ අත්තප්පා කියනවා මම මේකෙන් එක ගෙඩියක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ පුතේ. අතීතයේ අපේ මුතුන් මිත්තෝ හදපුවා අපි කන්නේ. මතු බිහි වෙන මය පුතාලට මගේ පුතාලගේ පුතාලට මේ මානව සංහතියට ඉදිරියට ජීවත් වෙන්න කන්න බොන්න මේ ලෝකයට යැපෙන්න මම මේ දේ කරන්නේ. මේක මගේ පරිත්‍යාගයක්. මතු මේ සමාජයේ වෙන්නේ අපිට එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්න ඕන. නැනනුවන වෙහසවලයි කැපකිරීම කරන්න පුළුවන් වෙන්න. එහෙනම් මහන්සි ගන්න ත්‍යාගය හරි වටිනවා. ඒ ඔක්කොම කරන්න ලොකුම ධනෙ පින්නතුනි ප්‍රඥා ධනෙ. ප්‍රඥාව බුද්ධිමත් බව. අතීතයේ අපේ ලංකා සමාජයේ උගන්වුවේ සංකල්ප තුනක් සංවර්ධනය කරන්න. ඒ තමයි ආකල්ප කුසලතා දැනුම. මේ සංකල්ප තුන තමයි සංවර්ධනය කරන්නේ. දැනටත් මේ ලෝකයේ දියුණු කරන්නේ කුසලතාවයයි ආකල්පයයි ක්‍රියාවයි. මේ නුවණ මේ ටික තියෙන්න ඕනේ විශේෂ දැනුම. අතීතයේ අපේ ලංකාව ලේසියෙන් හදුවා බෞද්ධ ආభాෂය අරගෙන එක ආකල්ප දෙක කුසලතා තුන දැනුම. දැන් ලංකාවේ තියෙනවා එක දැනුම දෙක කුසලතා ආකල්ප නැහැ. සත් ආකල්ප නැහැ. අසත් ආකල්ප තියෙනවා. ඒ හින්දා ලෝකයක් දියුණු වෙන්නේ නැහැ, ගරා වැටෙනවා. මගේ අම්මා කියලා දකින්න හිත පෝසත් වෙන්න ඕන. මගේ තාත්තා කියලා දකින්න හිත පෝසත් වෙන්න ඕන. ඒ ආකල්ප තියෙන්න ඕන. මගේ පරපුර කියලා දකින්න මගේ ගම මගේ රට මගේ ආගම දහම් මේවා දකින්න පුළුවන් සංස්කෘතිය හදවතේ තියෙන්න ඕන. ඒ සත්‍යාකල්පය පෝෂණය කරන්න මගේ අම්මට කන්න දෙන්න ඕන. මගේ තාත්තට කන්න බොන්න දෙන්න ඕන. මගේ තාත්තා ලස්සනට තියන්න ඕන. මගේ දරුවන්ට හෙටක් හදන්න ඕන. ඒ හින්දා මං ක්‍රියා කරන්න ඕන කියලා වැඩ කරනවා. කුසලතා පාවිච්චි කරනවා. ඒ කුසලතාවයේ සංවර්ධනය කරන්න නිර්මාණශීලී කරන්නයි පුතා දැනුම ඕන වෙන්නේ. දැනුම අන්තිමට හොයපු එක. නමුත් දැන් දැනුම එකට දාලා වැඩ දන්නෙත් නැහැ. වැඩ කරද්දී සිද්ධ වෙන හානිය ගැන තක්සේරුවකුත් නැහැ. ඒ පෞකාර ගමන ජීවිතෙන් අයින් කරගෙන කිසිවෙකුට කරදරයක් නොවන පරිද්දෙන් මේ ලෝකය මෙහෙවන්න ජීවිතය මෙහෙවන්න හෙට දවස දකින්න ඔබ ශක්තිය ධෛර්ය වාසනාව ඇති සත්පුරුෂයෙකු වේවා වෙත්වා වෙම්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා.